ගරු ජනාධිපතිතුමනි අවසරයි මේ වීඩියෝ එකේ සම්පූර්ණ හර එක්ටිය එක තියෙන්නේ මේ නිදහස් අධ්‍යාපනය යටතේ A level කරන්න තියෙන IT සම්බන්ධව තමයි මම කතා කරන්නේ සහ ඒකින් අසාධාරණයකට සාධාරණම අසාධාරණයක් වෙච්ච 2026 A level batch එක ඒ මමද ඇතුළුව අපි හැමෝම සම්බන්ධව ජනපතනි මම 2026 A level third sci කරන්නේ සයින්ස් ස්ට්‍රීම් එකෙන් මට හිතපුවත් නැති විදිහට තමයි මේ third sci එක කරන්න වෙන්නේ සහ මම ඇතුළු මේ යාළුවෝ ගොඩ දෙනෙකුට මේ එහෙම A level third sci කරන්න සිද්ධ වුණා. එතකොට අපිට A level result ඇවිල්ලා exam එක ගෝසු 10 තියෙනවා නම් අපිට ලෑස්ති වෙන්න තියෙන කාලය ආසන්න වශයෙන් මාස 4ක් වගේ බොහොම පොඩි කාලයක් හම්බුනේ. මම මතක විදිහට ගිය අවුරුදු වල සාමාන්‍යයෙන් මාස 7-8ක වගේ කාලයක් තිබ්බා. ඒ වගේ sorry 4 5 ඒ වගේ ආසන්න කාලයක් රිවිෂන් බැච් එකක් වෙනුවෙන් එළවලට සූදානම් වෙන්න අඩුම වශයෙන් අවම වශයෙන් තිබ්බා. සහ අපි ඔක ෆස්ට් සයි පැත්තෙන් ගත්තොත් එහෙම ෆස්ට් සයි ළමයින්ට සාමාන්‍යයෙන් මාස 6ක විතර අඩුවීමක් තියෙනවා කියලා තමයි මේ ඔය ක්ලාස් වල සර්ලා එහෙම කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් A level ගන්න A level කරන්න ළමයෙකුට මාස 27ක 26ක වගේ කාල සීමාවක් දීලා තිනවා. එනකොට මෙහෙනකොට අපිට A level ගන්න දීලා තියෙන්නේ මාස 21ක වගේ කාලයක. ඒ කියන්නේ ආසන්න වශයෙන් මාස 6ක විතර ગેප් එකක් තියෙනවා. මේ 6ක විතර ગેප් එකක් තියෙනවා මේ සාධාරණව හරි කාලයත් එක්ක බැලුවොත් එහෙම. මේ එහෙම වලුත් එහෙම. දැන් උතන ප්‍රශ්න මොකොත් නෙමෙයි මේ ජනාධිපතිතුමනි මේ දැන් එහෙනම් ඔබතුමත් සයන්ස් කරපු කෙනෙක් හින්දා මේ සබ්ජෙක්ට් එක සම්බන්ධව මේ අයිඩියා එකක් තියෙනවනේ. මේ එහෙනම් තාම එහෙනම් අපිට මාස 4කින් එහෙනම් බයොලොජි වගේ දෙයක් ටිකක් මේ ගන්න හරිම අමාරුයි කියන එක තියෙනනේ. يعني තාම හරියකට අපිට මේ يعني පර්සනලි මට මේ පාස් බයොලොජි පේපර් එකට උත්තරවත් ලියන්න හම්බ වුණේ නැහැ තාම හරියකට. මොකද තාම කෙමිස්ට්‍රි ෆිසික්ස් සබ්ජෙක්ට් එක හදාගෙන යන ගමන් ඉන්න හින්දා ඒකත් තාම ගිය අවුරුද්දේ ලියපු එක්සෑම් ලියන්න යනකොට තිබ්බ මට්ටමට තාම ස්කෝර් කරන්න බැරි වුණා. සහ ඉතින් රිසල්ට් හම්බසේ ආයි ක්ලාස් එකට ආයි ජොයින් වෙන්න වුණා. මේ ඒකත් එක්ක කියන්නේ අපිට තනියෙන් වැඩ කරන්න තියෙන කාලෙත් සෑහෙන්නම අඩුයි. මොකද මේ දැන් පන්ති වලත් ඒ කියන්නේ මාස 5ක් විතර කලින් නේතරින් අඩුයින ක්ලාස් වල. එතකොට පන්ති ටයිම් ටේබල් ටිකක් දික් කරලා තියෙන්නේ සහ අමතර දවස් ගොඩක් ගන්න තියෙනවා. ඒකත් එක්ක තනියෙන් වැඩ කරන එක සබ්ජෙක්ට් එකකට තනියෙන් වැඩ කරන්න තියෙන කාලය හරිම සීමිතයි, හරිම ලිමිටඩ් වෙලා තියෙන්නේ මේ අපිට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට සතියකට පැය 90ක් අපි වැඩ කරනවා ගත්තොත් එමේ දවසකට සාමාන්‍යයෙන් පැය 12ක 13ක් අතර අසන්න වෙනවනේ. එතකොට එහෙම වැඩ කරනවා ගත්තොත් එහෙම එක සබ්ජෙක්ට් එකකට පැය 30ක් දුන්නොත් එහෙම ඔය පේපර්ස් ලියලා පේපර් ඩිස්කෂන් වල එහෙම වෙනාන් පස්සේ සතියකට වැඩ කරන්න තියෙන පැය ගන්න පැය 4-5 වගේ වෙනම පොඩි වෙලාවක් එන්නේ තනියෙන් වැඩ කරනවා වගේ එන වෙලාවක්. ඒ ගන්න වගේ අඩු වෙලා තියෙනවා මේ. ඒ කියන්නේ ඒක ගොඩක්ම හේතු වෙලා තියෙන්නේ මේ පන්තිවල අරම දාලා තියෙන ක්ලාසුත් එක්ක. මොකද අපිට තියෙන දින ප්‍රමාණය එක්සෑම් එකට තියෙන කාලය හෙනම කෙටි කරලා තියෙනවා මේ මේකත් එක්ක. මේ සහ මේ ජනපතුනේ ඉතින් කියන්නේ දිට්ඨාකුණාටුවෙන් ඒ බලපෑම අපිට ආවා. එතන තිබ්බා සහ ඒ කියන්නේ ෆස්ට් සයි තර්ඩ් සයි සෙකන්ඩ් සයි කරන ළමයිකට මාස 4 එක්සෑම් එකට රෙඩි වෙන්න කියලා තියෙන්නේ. සහ ඒ ඔක්කොම වුණා නැතත් සාමාන්‍යයෙන් අපිට ස්ටඩි ලීව් කියලා සති 2ක කාලයක් හම්බ වෙනවා මේ එක්සෑම් එකට රෙඩි වෙන්න. මේ මොකුත්ම ක්ලාසස් වලත් මොකුත්ම නැතුව. හැබැයි මේ වෙනකොට يعني අපිට 7 වෙනිදා වගේ වෙනකන් ඉගෙනීම් කටයුතු කරන්න තියෙනවා. 10 වෙනිදා එක්සෑම් තියෙනවා. ස්ටඩි ලීව් කියලා කිසිම එකක් නැහැ. පන්ති වල හන්නත් කිව්ව 7 වෙනිදා වෙනකම්ම උගන්වීම් කටයුතු කරනවා කියලා. මේ අඩුම තරමේ කියන්නේ තනියෙන් වැඩ කරන්නවත් කාලයක් නැහැ. එහෙම එකක්වත් මේ සනේ හම් වෙලාවක් නැහැ. සහ අපි ඔය කියන්නේ දැන් මේක ගැන පැමිණෙන්න කියනවා නෙවෙයි මීට කලින් ඉඳන් ඒ කියන්නේ අපි මේ සැරේ A level කරන කට්ටියක වෙනම ගෲප් එකක් හදාගෙන තියෙනවා. ටෙලිග්‍රෑම් එකේ කට්ටිය ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් විතර ළමයි ඉන්නවා.
අපි කෝල් ගන්නවා මේ එඩියුකේෂන් මිනිස්ටර් කෙනෙක්ගෙන් 19 11ට කෝල් කරනවා ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ කෝල් උස්සන්නෙත් නැහැ සහ මේ කෝල් බ්ලොක් කරලා තිබ්බේ මේ රින්ග්ස්වත් යන්නේ නැති අවස්ථා සෑහෙන්නම තිබ්බා මේ අනන්තවත් තිබ්බා බැරිම අය මේ එහෙම කතා අපි කියන්නේ කෝල් 20 30ක් විතර ගත්තාම සමහරකට එක කෝල් එකක් විතර වැඩ කරන අවස්ථා තිබ්බා මේ කලින් දරවලනේ එහෙමද කියන්නේ අපි අපේ ප්‍රශ්න ඒ තියෙන ගැටලුවවත් කියන්න බැරි තත්ත්වයක් තමයි ඇති වෙලා තිබ්බේ මේක අසාධාරණ ඉල්ලීමක් කරනවා නෙමෙයි ඔබතුමාගෙන් ඒ කියන්නේ අඩුම තරමේ මේ ගැන පොඩ්ඩක් මීට වඩා ඩීප්ලි කන්සිඩර් කරලා ඒ කියන්නේ අඩුම තරමේ මාස දෙකක්වත් දුන්නා ඒ කියන්නේ තව ඒ කියන්නේ තර්ඩ්සේ විශේෂයෙන් තර්ඩ්සේ කරන අපි වගේ නමකට තව ෂයි එකක් කරන්න කියන තව ෂයි එකක් ඇත්තෙත් නැහැ පරිවිලා හරිය මේක ස්කිප් කරොත් එහෙම ආයි ක්ලාස් යන්න වුණොත් එහෙම ඒ දෙහොත් එක්ක කියන්නේ පන්ති වල කියන්නේ අපි 24 ෆස්ට් ෂයි කරන කාලට සාපේක්ෂව දැන් යන පන්ති ගාස්තුව ටිකක් වැඩි සබ්ජෙක්ට් තුනේ ඒ දේවල් තියෙනවා සහ කියන්නේ අර ආර්ථිකයෙන් බලපෑමත් එක්ක මේ අනිකුත් දේවල් වෙනීමත් එක්ක එහෙම බලපෑමකුත් තියෙනවා. ඉතින් තව සජ්ජයක් කරනවා කියන එක හරිම අමාරුයි ගෙවල් වලට එහෙම ඉල්ලීමක් කරන එක. ඉතින් මේක විතරයි අපිට තියෙන එකම ඔප්ෂන් එක වෙන්නේ. පොඩ්ඩක් ඒ හින්දා මේක ගැන මීට වඩා පොඩ්ඩක් කන්සිඩර් කරලා බලන්න. ඒ කියන්නේ අපි අසාධාරණ ඉල්ලීමක් නෙමෙයි කරන්නේ. ඇත්තටම මෙහෙම ටයිම් වල ඩියුරේෂන් එක නෑ. මෙහෙම ગેප් එකක් තියෙනවා. මෙච්චර කාලයක් මදිවීමක් තියෙනවා අපිට. ඒ ගැන පොඩ්ඩක් මීට වඩා හොයලා බලලා ඔබතුමා හරි කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. So finally I want to say, Mr. President, I am a student doing my A level for the third time in the science stream. Please look into our problems more carefully and do justice to free education. Thank you.